the law of attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නියමය. ඔව්. ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි අයියෝ කොහොමද මේ law of attraction යොදාගෙන මගේ business එක next level එකට ගෙනියන්නේ කොහොමද? දැන් මගේ දැනට තියෙන income එක 10x නැත්නම් 10 ගුණයකින් 20 ගුණයකින් වැඩි කරගන්නේ කොහොමද? නැත්නම් අලුත් business එකක් පටන් ගන්නෙ කොහොමද මේ law of attraction යොදාගෙන? නැත්නම් job එකේ තියෙන promotion එක ගන්න කොහොමද law of attraction යොදාගෙන? මම හිතුවා ඒක ගැන පොඩ්ඩක් practical විදිහට කට්ටිය කියලා දෙන්න. මම දන්නවා ගොඩක් කට්ටිය law of attraction හොඳට follow කරනවා, goals ලියනවා, vision board දාලා තියෙනවා. ඒ වගේම සමහර කට්ටිය ඉන්නවා ඒව කරනත් goals පරක්කුන කට්ටිය. so මම හිතුවා අනිවාර්යයෙන් මේක වැදගත් කරුණක් මේක අනිවාර්යෙන් ඔකට කතා කරන්න ඕන කියලා. ඊට ඉස්සෙල්ලා හැමදාමත් වගේ අයබෝන් welcome back. ඔක්කොම ආදරෙන් පිළිගන්න හැමදාමත් වගේ මේ special law of attraction family එකට මේ family එක ඔක්කොටම හැකියාවක් තියෙනවා, බලයක් තියෙනවා, power එකක් තියෙනවා. සුපිරි විදිහට තමන්ගේ life එක වෙනස් කරගන්න හැම පැත්තෙම relationship පැත්තෙන්, සල්ලි සම්බන්ධයෙන්, jobs ඉන්න ගෙවල්ද, වාහනද හැම පැත්තෙම මේ අපි හැමෝටම power එකක් තියෙනවා අපට කැමති විදිහට අපේ life එක වෙනස් කරගන්න. so ඒක තමයි මේ channel එකේ main අරමුණ ඔකට කියලා දෙන විදිය. කොහොමද අපේ life එක, අපේ life story එක අපිම ලියන්නේ කියලා. so in the I want to පිළිගන්න හැමදාමත් වගේ තවමත් ඔකට අපේ channel subscribe කරලා නැත්නම් join වෙන subscribe කරලා ඒ වගේ මේ message එක තවතවත් forward කරන්න. ඒකට තවතවත් කට්ටියගේ ජීවිත සුබවාදී වෙනවා. ඒතර අපටත් පිනක්, ඔකටත් පිනක්. so අපි ඔක්කොම එකට හොඳ ලෝකයක් ලංකාවක් හදමු. අනිවාර්යෙන් පුළුවන් දෙයක්. so මොකක්ද මේ අපිට කරන්න පුළුවන් එක දෙයක්. ගොඩක් දේවල් තියෙන එක දෙයක් තමයි තමන්ට invest කරන එක. ගොඩක් කට්ටිය මොනවා ලෝ ෆ්‍රැන්කන් සල්ලි බදාගෙන ඉන්න රුපියලක්වත් දෙන්නේ නැහැ. right මම දැකලා තියෙන ගොඩක් මම හම්බෙලා තමයි ගොඩක් මගේ සර්කල් එකේ බිලියනර්ස්ලා ඉන්නවා, මිලියනර්ස් ඉන්නවා. ගොඩක් කට්ටිය තමන් වෙනින් invest කරනවා. තමන්ගේ value එක වැඩි කරගන්න invest කරනවා. මොන හරි course එකකට invest කරනවා. ගොඩක් මේ බිලියනර්ස්ලා මිලියනර්ස්ලා ඉන්නවා. තවමත් අපිත් එක්ක යනවා මේ seminars වලට, workshop වලට. workshop කියන්නේ මේ garage වලට නෙමෙයි, මේ meditation workshops තියෙනවා. ඒතකොට අපේ තියෙන දැනුම වර්ධනය කරගැනීමේ workshop තියෙනවා. ඒ ගොඩක් බිලියනර් successful කට්ටිය වැඩියෙන් ඒවට වියදම් කරනවා දැන් especially මේ දවස්වල. so තමනුත් අපිත් වියදම් කරන්න ඕනේ. ඒ තමන්ට මේ law of attraction goal ලිව්ව විතරක් හරියන්නේ නැහැ, සල්ලි එන්නේ නැහැ. universe එකට පෙන්නන අපි අපේ value එක, අපේ වටිනාකම වැඩි කරගන්න අපි අපිට invest කරන්න ඕනේ. දැනුම වැඩි කරගන්න, course එකක් ගන්න පුළුවන්. ඒතර අපිට අලු හොඳ ඇඳුම් අඳින්න, හොඳ කෑම ගන්න. right? පුළුවන් ඕගනික් අපි කියන බිත්තර ගත්තොත් ඕගනික් නැත්තම් ගමේ බිත්තර වලට වැඩි ගාණක් යනවා. හැබැයි අපේ කට්ටිය ලෝභකමට අර රුපියල් 7-3ක් විතර අඩු වුණාට normal farm බිත්තර ගන්න නැහැ. ඕගනික්. මොකද අපිට ඒක investment එකක්. තමන්ගේ health එක වැඩි කරගන්න investment එකක්. හොඳ කෑම ගන්න එක, හොඳ quality restaurant එකකින් කන එක, right? පරාට කෙලකල ඉන්න නැතුව හොඳ quality restaurant එකකින් කන එක, හොඳ quality vegetable ගන්න එක වැඩියෙන් හරි කියා කරේ ඒක අපිට කරන investment එකක්. ඒක තමයි law of attraction. අපි පෙන්නන ඉන්වෙස්ටර් අපිට ඇති තරම් සල්ලි තියෙනවා. අපි අපට ඉන්වෙස්ට් කරනවා. අපේ වටිනාකම, අපේ හෙල්ත් එක වැඩි කරන්න අපි ඉන්වෙස්ට් කරනවා අපට. right? හොඳ කෝස් එකක් කරන්න, හොඳ ටීචර් කෙනෙක්ගෙන් ඔය ඉගෙන ගන්න, ඔන්ලයින් වෙන්න පුළුවන්, ඔෆ්ලයින් වෙන්න පුළුවන්. right? එතකොට අපේ වටිනාකම වැඩි කරගන්න අපි ඉන්වෙස්ට් කරනවා නම්. ඒ කියන්නේ ඇඳුමක්, හොඳ ඇඳුමක් ගන්නවා කියන්නේ අපේ වටිනාකම වැඩි වෙනවා. හොඳට කෑම බීම ගන්නවා කියන්නේ වේදම් කරලා අපේ වටිනාකම වැඩි කරගන්නවා. හොඳට දැනුම අපිට දැනුම ගන්න අපි වේදම් කරනවා අපේ වටිනාකම වැඩි කරනවා. අපේ වටිනාකම වැඩි වෙන්න තමයි ඒට සාපේක්ෂව අපිට ඉන්කම් එක වැඩි වෙන්නේ. නැත්නම් අපි එකම තැන එකම විදිහට ඉඳගෙන සල්ලි බදාගෙන අපි වෙනින් ඉන්වෙස්ට් කරන්න නැතුව ඉන්නවනම් එක්ස්පෙක්ට් කරන්න එපා. ගෝල්ස් නෙමෙයි, නිදිය ගන්න නැතුව භාවනා කරත් එක්ස්පෙක්ට් කරන්න. මොකද අපි දාන එනර්ජි සාපේක්ෂව අපිට එන්නේ එනර්ජි. අපි වියදම් කරන්න ඕනේ. ඒක වියදමක් නෙමෙයි. ඒක සර්කියුලේෂන් එක. අපි හුස්ම ගන්න සර්කියුලේට් කරනවා. ඒ වගේ තමයි සල්ලිත්. අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ අපේ වටිනාකම වැඩි කරගන්න. අපේ හෙල්ත් එක වැඩි කරගන්න අපි සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. සල්ලි කියන්නේ ටූල් එකක්. මෙතන කොට්ටැස්ස එක ගහ ඉන්න එකක් නෙවෙයි සල්ලි කියන්නේ. බැංකු පොතේ තියන් ඉන්න එකක් නෙවෙයි සල්ලි තියෙන. සල්ලි කියන්නේ උපකරණයක්, ටූල් එකක්. අපට ඕන ඒවා ගන්න, අපට හොඳ විදිහට ජීවිතේ ඉන්න මේ මේ පුතු ඒක විශ්වයෙන්ම ක්‍රියේට් කරපු එක ටූල් එකක්. ඒ ටූල් එක කොට්ටැස්ස ගහන් ඉඳලා වැඩක් නැහැ. උදැල්ලක් තියන්නේ උදළු ගාලා පළතුරු හිටෝලා මල් හිටෝලා තියන්නේ. උදැල්ල කොට්ටැස්ස තියාගත්තත් වැඩක් නැහැ නේ. පළතුරු එන්නේ නැහැ නේ. ඒ වගේ තමයි සල්ලි. ඒකින්ද කොච්චර තමන් law of attraction මොනවා කරත් සල්ලි ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. තමන්ගේ වටිනාකම වැඩි කරගන්න, දැනුම ගන්න, ලෝකේ දකින්න, හොඳ දේවල් කන්න, හොඳ දේවල් අඳින්න, අතල් ගන්න එක ටූල් එකක්. ඒ විදිහට තමන් හොඳ එක්ස්පීරියන්ස් ගත්තා. හොඳ විදිහට තමන්ගේ වටිනාකම වැඩි කරගන්න අපි ස්පෙන්ඩ් කරද්දී නැත්නම් අපි සල්ලි සර්කියුලේට් කරද්දී, ඉන්වෙස්ට් කරද්දී තමයි අපට ආයි 10x 20x 100x වගේ කියන 100 times 20 times 10 පාරක් 20 පාරක් සල්ලි අපහුව අපේ කාට එන්නේ.
ඒක දැන් ගොඩක් බිස්නස් කරන කට්ටිය කරන්නේ. දැන් මම වුණත් මගේ බිස්නස් වල මම ළඟදී ඉඳන් මම තව තවත් ඉන්වෙස්ට් කරනවා මාකටිං වලට, ඩිජිටල් මාකටිං වලට. මට වෙලාවක් නැහැ ඉගෙන ගන්න. වෙලාවක් තිබ්බත් මට කම්මැලි. ඉගෙන ගන්න ඕනේ නැහැ. එහෙනම් මම ඒක දන්නේ එක්කෙනෙක්ට සල්ලි දීලා කරව ගන්නවා වැඩි. මම ඉන්නේ නැහැ මේක වියදම් කරොත් අයියෝ මේක හරිය ගියේ නැත්තම් මොකද වෙන්නේ මේ ස්ට්‍රැටජිය රයිට් මේකට මම මේ ඩිජිටල් මාකටිං මට මේකෙන් යන ගාන ආවේ නැත්තම් මොකද මම ඒවා හිත හිතින්නේ කලින් සමහරට මම හිතුවා හැබැයි මම දැන් ඒවා හිත හිතින්නේ මම අත දිගෑරලා මම වියදම් කරනවා ඒ බිස්නස් එකට ඩෙවලොප් කරන්න ඒ බිස්නස් එකේ වැලියු එක වැඩි කරගන්න සෝ අනිවාර්යෙන් කොහෙන් හරි වෙනවා මම දන්නවා ඒක හැමදාමත් අකි සෝ ඒකයි අපි අපිට තියෙන දේවලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ අපිට තියෙන ටූල්ස් වලින් අපි ඒක මේ හිර කරගෙන ඉඳලා හරියන්නේ නැහැ අපට හොඳ කතා කරන්න පුළුවන් හොඳ කතා කරන්න ඒකත් එක්තරා ටූල් එකක් යුනිවර්සිටි එකෙන් දීලා තියෙනවා රයිට් તો ඒ වගේ අද මම ස්පෙෂල් කතාර සල්ලි ගැන සල්ලි හොයන්න නම් සල්ලි පොඩ්ඩක් විසි කරන්න ඕනේ සල්ලි පොඩ්ඩක් දාන්න ඕනේ එළියට ඒතර තමයි එන්නේ ඒක නෑ පැල කරනවා වගේ සල්ලි හොයන්න ඕනේ නැත්තම් මුළු ජීවිත කාලෙම සේව් කරගෙන ඉතුරු කරගෙන ඉන්න ඒතර යුනිවර්සිටි එකක් දෙන්නේ ඉතුරු කරන් තමයි සෝ ඒකින්ද පුළුවන් තරම් මම කියේ මේ ප්‍රක්ටිකල් දේවල් අපේ මේවා නිකන් අර ගොඩක් කට්ටිය හිතන්නේ මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරා කියලා විතරක් මේ ගල් දෙකක් ගල් කියන්නේ මේවා ක්‍රිස්ටල් ලා ක්‍රිස්ටල් තියන් ඉඳලා දුම් අල්ලලා ඒවා ඇත්තටම හොඳ ඒකෙන් අපේ ভাইබ්‍රේෂන් එක වැඩි වෙනවා අනිවාර්යෙන් අපි කරන හැම ක්‍රියාවකටම ප්‍රතිඵලයක් තියෙනවා අපි කරන හැම ඕන ක්‍රියාවක් අතු ගෑවත් ඒකෙත් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා හැබැයි අපිට අපේ ප්‍රතිඵල වැඩි කරගන්න මේ ලක්ෂරි ලයිෆ් එක සල්ලි වැඩියෙන් ජොලි ඉන්න එතකොට ඒවට අපි වේදන් කරන්න ඕනේ අපි ඉන්වෙස්ට් වේදන් නෙමෙයි ඒක ඉන්වෙස්ට් කරන්න ඕනේ එතකොට තමයි සර්කියුලේෂන් එක එන්නේ ඒ වාහනයක් වුණාද අපි අර පොම්පෙට මොකක් හරි ගහ දෙපොත් එකේ වැඩ කරන්නේ නැහැ නේද ගොඩක් කල් දුවන්න බෑ ඒ වගේ තමයි සල්ලි තියන් ඉඳලා තියෙන ගොඩ හිටියා කියලා ඒක වැඩක් වෙන්නේ නැහැ ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ එතකොට තමයි ප්‍රතිඵල එන්නේ රයිට් සෝ ඒකින්ද මේක ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ෂෝට් වීඩියෝ එකක් මේ වගේ වීඩියෝස් මම තව තවත් කියලා දෙන්නම් ඔකට ඉස්සරහට ප්‍රක්ටිකල් නොලෙජ් එක ප්‍රක්ටිකලි අපි කොහොමද කරන්නේ ප්‍රක්ටිකලි මේ මිලියනර්ස් බිලියනර්ස් ලාගේ මොනවද කරන අපට වඩා ඒ නෝමල් කටට මොනවද වෙනස්කම් කරන්නේ මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ටෙක්නික් ගැන මේ කොහොමද මේ ලෝකේ කට්ටිය මේවා ප්‍රක්ටිකලි කරන්න කියලා තමයි ඔකට කියලා දෙන්නේ ඉතින් අනිවාර්යෙන් අමතක කරන්න එපා ජොයින් වෙන්න ලයික් වෙන්න තව තවත් ලයික් කරන වැඩි තරමට තව තවත් ඔකට කමෙන්ට්ස් දාන්න අනිත් කරදන් තමයි මම මොටිවේට් වෙන්නේ තව තවත් වීඩියෝස් කරන්න මොකද මම කෝස් කරන්න නැහැ කියලා මම හිතුවා ළඟක් වෙන මම මේ මෑත ඒ කියන්නේ නියර් ෆියුචර් එක මම කොහොමත් කෝස් කරන්නේ නැහැ මොකද මට ඒ එනර්ජිය මට පුළුවන් වෙන මගේ බිස්නස් වල යොදා ගන්න මොකද මම කිසිම සල්ලි ගන්න නැහැ මම තමයි monthly every 2 weeks අපි meditation එකක් අනිවාර්යෙන් කරමු zoom එකේ මම අනිවාර්යෙන් link එක share කරන්නම් ඒක නිසා YouTube live යන්න පුළුවන් කලින් වගේ so මම මේ videos කරන්නේ මේ videos වලින් ගොඩ යන්න බලාගෙනත් නෙමෙයි course කරන්නත් නෙමෙයි මම videos කරන්නේ යුනිවර්සිටි එකට කරන මොකක් හරි thank you එකක් වශයෙන් මේ යුනිවර්සිටි එක තව තවත් සුබෝධි වෙන්න ඔය කට්ටිය හරහා යුනිවර්සිටි එක තව තවත් සුබෝධි වෙන එකට විතරයි මම මේ videos කරන්නේ වෙන මොනවත් කිසිම අපේක්ෂාවක් නැහැ so ඒකින්ද පුළුවන් තරම් එකෙන් ප්‍රයෝජනය ගන්න මම අර කලින් වීඩියෝ කිව්වා වගේ තව තවත් හොඳ දේවල් යුනිවර්සිටි එකට කරන්න මනුෂ්‍යයන් හොඳ දේවල් කරන්න සතුන් හොඳ දේවල් කරන්න හොඳ පුද්ගලෙක් වගේ ඉන්න ඒ වගේ ඉන්න ගමන් මේ වගේ ටෙක්නික්ස් ෆලෝ කරන්න අනිවාර්යෙන් සුපිරි ජීවිතයක් ගත කරන්න පුළුවන් හැමෝටම ඒක ස්ථිරයි අනිවාර්යෙන් for sure එහෙනම් ජය වේවා අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු ජයෙන් ජය see you